හෙලෝ කොහොමද ඇනට අද මම හදන්න යන්නේ ස්පැගති ඇල්ෆ්‍රෙඩෝ රෙසිපි එක. ඒක ඔතැන්ටික් ඉටලියන් ස්පැගති රෙසිපි එකක්. හරි අපි හදමු එනම්. හරි මේ තියෙන අපේ ඉන්ග්‍රීඩියන්ස් ටික. ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ස් එක තමයි පාස්ලි. මෙතන පාස්ලි ග්‍රෑම් 50ක් විතර තියෙනවා. එතකොට ෆ්‍රෙෂ් ක්‍රීම්, මේ ඉතාලියන් සීසනින්, pepper and salt. එතකොට මේ තියෙන්නේ cheddar cheese, butter. මෙතන butter ග්‍රෑම් 150ක් 200ත් අතර තියෙනවා. එතකොට garlic and green chili එකක් චොප් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම බොයිල් වෙන වතුරට ලුණු දාලා ඒකට ස්පැගති එක ඇඩ් කරගන්න ඕනේ. ස්පැගති එක ඇඩ් කරගද්දි කියන්න ඕනේ සාමාන්‍යයෙන් ස්පැගති කඩන්නේ නැහැ. ඒක නෝමලි එහෙමම තමයි ඇඩ් කරගන්න ඕනේ. ඒක ඇඩ් කරගෙන ඒක බොයිල් කරගන්න. ඊට පස්සේ ඒක එහෙමම ඒක වෙන්න දීලා වෙනම පෑන් එකක් ලිපේ තියාගන්න. දැන් සෝස් එක හොඳට කුක් වෙගෙන එද්දී ඒකට ස්පැගති ටික ඇඩ් කරගන්න ඕනේ. මේ ස්පැගති එක ඇඩ් කරගද්දී මතක තියාගන්න මේකේ වතුර පෙරලා ඇඩ් කරන්න එපා වෙනම. ඒකත් එක්කම එන වතුර ටිකත් එක්ක ඇඩ් කරන්න. එතකොට වෙනම රසක් එනවා. හරි අපේ ස්පැගති එක රෙඩි. හරිම ලේසියි නේද? ලේසියි වගේම රසයි. ඕගොල්ලොත් try කරලා බලන්න ගෙදරදී. හරිම රසට healthy කෑමක් කන්න පුළුවන්. Okay. Bye.